ඔබේ උපන්දිනේ විස්තර ටික අපට කියන්නේ අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ නෙක නෙක පද ගොතෙනවා තාල රටාම වෙනවා නෙක නෙක පද ගොතෙනවා තාල රටාම වෙනවා හැමෝටම ලංකාවාසී ලෝකවාසී හැමෝටම සතුටින් සාමයෙන් පිරුණු සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේදී රැඳී සිටින්නේ ඌව පළාතේ බදුල්ල දිශීගේ පියලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බලගොල්ල කියන සුන්දර ගම්මානයේ මේ බලගොල්ල කියන සුන්දර ගම්මානයේ තියෙන පැරණිතම විහාරස්ථානයක තමයි අපි අද දවසේදී මේ වැඩසටහන වලට අරන් ඉන්නේ. ඉතින් ඔන්න බලගොල්ල අලකොළගොබ පුරාණ රජමහා විහාරස්ථාන පුදබිමේ සිට තමයි අපි මේ දැන් රැඳී සිටින්නේ. ඉතින් ඔයාලට පෙන්නම ඇති මෙය ඓතිහාසික වළගම්බා රජ කාලයේ පටන්ම පැරණිතම විහාරස්ථානයක් කියලා අපි හැමෝම දන්නවා. ඉතින් ඔන්න අපේ විහාරස්ථානයේ තියෙන පැරණිතම ගොඩනැගිල්ල අපේ සෑරජානන් වහන්සේ තමයි අපේ විහාරස්ථානයේ තියෙන පැරණිතම ගොඩනැගිල්ල. ඉතින් මේ අභියස සිට තමයි මේ වැඩසටහන වලට අරන් ඉන්නේ. මොකද්ද මේ වැඩසටහන? වලට දැන් ප්‍රශ්නයක් ඇති. මේ වැඩසටහන තමයි අපි ඔයාලට සමාජ මෙහෙවරක් කරන්නට තමයි සූදානම් වෙන්නේ. අපි සුබපැතුම් YouTube channel සමාරම්භක දවසේ සුබපැතුම් YouTube channel නමින් YouTube channel එකක් ඔයාලට හඳුන්වා දෙන්න තමයි සූදානම් වන්නේ. මේ YouTube channel ඔයාලට හඳුන්වා දෙන්නට කලින් මේ YouTube channel ප්‍රධාන අනුශාසක විදිහට කටයුතු කරන්නේ කවුද කියලා ඔයාලට මම කියනවා. මේ ප්‍රධාන අනුශාසක විදිහට කටයුතු කරන්නේ අපගේ පුරාණ අලකොළගොබ පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අපගේ දිගල චිනවංශ අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ තමයි ඔන්න අපගේ ප්‍රධාන අනුශාසක ධූරයේ කටයුතු කරන්නේ. ඒ වගේම මා සමග කැමරාකරණයේ මට සත්‍යයක් වෙනවා මගේ ආදරණීය සහෝදරයා. ඒ තමයි ලක්ෂාන් ආදරණීය මගේ සහෝදරයා ඔන්න මාත් එක්ක අත්වල මෙද ගන්නවා. ඒ වගේම ඔයාලා හැමෝම හඳුනන මාව තමයි බදුලු පුරවරයේ ප්‍රවීණ විරුදු ගායක ආර්.වී. ඉසුරු සම්පත් කුමාර තමයි ඔන්න මගේ නම. ඉතින් ඔයාලා දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමයි ඔන්න අද දවසේදී ඔයාලට අපි මේ නම් කිහිපය අද දවසේදී සඳහන් කරේ. ඉතින් ඔන්න අද දවසේ අපි මේ සුබපැතුම් කියන YouTube channel එකේ ඔයාලට කියන්නේ ඔයාලගේ ආදරණීය දෙමාපියන් ආදරණීය වැඩිහිටියන් ඒ වගේම ආදරණීය පෙම්වතා පෙම්වතිය එමත් නැත්නම් සිඟිති ආදරණීය දුවදරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔන්න ඔයාලට විරිඳුවෙන් කවියෙන් ගීතයෙන් සුභාශිංසන ඒක රාසු කරගන්නට පුළුවන්. ඉතින් ඔයාලට අපි ආරාධනා කරනවා අද දවසේ මේ අපි ගන්න බෑයමට ඔයාලටත් පුළුවන් එකතු වෙන්න. ඉතින් එන්න අද දවසේදී අපෙත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ නම ගම ඒ වගේම ඔයාලගේ ඡායාරූප අපට ලබා දෙන්නට පුළුවන්. ඔයාලට දින දෙකකට කලින් ඔයාලගේ ඡායාරූප අපට ලබා දීලා ඔයාලට පුළුවන් ලස්සන විරුදුවක් ඔයාලගේ නමින් අහන්නට. ලස්සන කවියක් ඔයාලගේ නමින් අහන්නට. ලස්සන ගීතයක් ඔයාලගේ නමින් අහන්නට. ඔයාලගේ ආදරණීය හිතවතුන්, ඔයාලගේ ආදරණීය ඥාතීන්, සිකිති ආදරණීය දුවදරුවන් පුදුම කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක අත්වල බැඳ ගන්නට. මේ සුබපැතුම් කියන YouTube channel එක සමග එකට අත්වල බැඳගෙන ඔයාලට පුළුවන් ඉදිරියට අපිත් එක්ක කටයුතු කරන්නට. ඉතින් ආරාධනා කරනවා හැමෝටම එන්න අප සමග එකට අත්වල බැඳ ගන්නට. ඉතින් ඒ වගේම ඔයාලට අද දවසේදී අපි සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම ඔයාලට මේ අපේ YouTube channel එකට ඔයාගේ විස්තරය ඔයාලගේ සුබපැතුම අපගේ YouTube channel එකේ ඔස්සේ ඔයාලා විකාශන කටයුතු කරගන්නවා නම් ඔයාලා අපට මොකද්ද කරන්න ඕනේ? ඔයාලා මුලින්ම අපට කරන්න ඕනේ මේ තිරේ ඔයාලට දිස්සෙන දුරකථන අංකය අමතලා ඔයාලා අපව සම්බන්ධ කරගන්න ඕන. සම්බන්ධ කරගෙන ඔයාලගේ නම ගම විස්තර ඒ වගේම ඔයාලට කොහොම සුබපැතුමක්ද අපෙන් ඕනේ කියන දේ මුලින්ම අපට සඳහන් කරන්නට ඕන. ඒ වගේම ඔයාලා මේ සුබපැතුම එක් කරගන්නට දින දෙකකට කලින්වත් අඩු ඔයාලගේ ඡායාරූප අපට ලබා දෙන්නට ඕන. ඡායාරූපේ මත නැත්නම් ඔයාලගේ විස්තර ඒ හැමදේම අපට ලබා දෙන්නට ඕන. අපි මේ ලස්සනට මේ වැඩේ ඔයාලට අරන් එන්නට ගන්න ඕන. ඔයාලා අපට උදව් කරන්නත් ඕන. ඒ වගේම තමයි අපගේ YouTube channel එක ඉදිරියට පවත්වාගෙන යන්නට ඔයාලගෙන් පුංචි මුදලක් අය කරනවා.
අපි එතකොට මේ සමාජ මෙහෙවරක් කරන්නේ. ඉතින් ඔයාලගේ සිත් සතන් වලට ආලෝකයක් ගෙන දෙන්නට අපි ඔයාලත් එකට අත්දැල් බඳ ගන්නවා. ඉතින් ඔයාලට පුංචි මුදලක් අය කරනවා. මේ මුදල මම මේ වෙලාවේදී සඳහන් කරනවා. ඔයාලගේ එක් සුබ පැතුමකට අපි රුපියල් 500ක චූටි මුදලක් ඔයාලගෙන් අය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් තිරේ දිස්වන account numberයට ඒ මුදල ලබා දීලා ඒ receipt එක නැවත අපට WhatsApp මාර්ගය ඔස්සේ අපට ලබා දෙන්නට පුළුවන් අපගේ සුබ පැතුම් YouTube channel එකේ අපේ ආදරණීය කාර්ය මණ්ඩලයට. ඉතින් ඔන්න ඔයාලට ආරාධනා කරනවා මේ සුබ පැතුම් YouTube channel එක සමග එකට අත්දැල් බඳ ගන්නට අවශ්‍යයි. අපි සෙනිකව දාන ලස්සන වීඩියෝ ලස්සන විරිඳු ඒ වගේම ලස්සන වැඩසටහන් ඔයාලට සෙනිකව අහන්නට අවශ්‍යයි නේ ඉක්මනින් අහන්නට අවශ්‍යයි නේ ඔයාලා කරන්න ඕන එකම දෙයයි ඒ තමයි මේ YouTube channel එක subscribe කරගන්න එක. ඉතින් ඔයාලට ඒ වගේම තමයි like කරන්නට පුළුවන් comment කරන්නට පුළුවන් අපිට අපගේ අඩුපාඩු ඔයාලට කියන්නට පුළුවන්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා හැමෝටම එන්න සුබ පැතුම් YouTube channel එක සමග එකට අත්දැල් බඳ ගන්නට. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා අපගේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක සාමකාමී බෞද්ධ සුපින්නතුනි, ඔන්න අද දවසේදී සුබ පැතුම් අපගේ YouTube channel එක ඔස්සේ ඔයාලව සම්බන්ධ කරගන්නවා අද දිනේ පටන් ඉදිරියට. ඉතින් මේ බක්මයි අසිරිය විදගනිමින් සතුටු වෙමින් ඉන්න මොහොතේ ඔයාලව සතුටු කරන්නට ලස්සන විරිදු පද ගොතලා ඒ වාගේම ලස්සන කවි පද ගොතලා ඔන්න ඌව වෙල්ලස්සේ විරිදු හඬින් අද දිනේ පටන් ඔයාලගේ උපන්දින සුබ පැතුම වෙනුවෙන් අපි විරිදු ගායනා කරනවා. අද දිනයට දවසට ආරම්භයක් එක්කරයි මේ මැත්තේ කාන්තිමත් ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ දෙසා මේ විරිදු ආරං එනවා මෙන්න මේ විදිහට. භවයේ දුක සේදුවා නිවනට මගේ පෑදුවා ලොවෙටම බුදු දෙනෙමි සැමටම සිත සෑදුවා සැමටම සිත සෑදුවා යමානුවන සැමදින නිමා කරලා අවෙගුණේ අමානුවීමේ මාගයෙමි අමාමෑණි දෙසුබනේ අමාමෑණි දෙසුබනේ යොදමින් ගුණ හැම පැයේ අද හම්මුනි ප්‍රීතියේ සඳහම් ගුණ නිව හම්මුනි මුනි සිරිපා පද්මයේ මුනි සිරිපා පද්මයේ රාමකල ලාලාගිරි පෙරකල පාලාමෙත් දමනි වුණා පිළවෙක හිමිද සුබනේ පිළවෙක හිමිද සුබනේ සංසාරේ නිරතුරු තණ්හා ගති නිමකලෝ මන්නම දිමි පිම්බරෙමි සුන්දර මග හෙලිකලෝ සුන්දර මග හෙලිකරෝ සුබ පැතුමක් ගෙනෙන්නේ විස්තර ටික කියන්නේ සුබ පැතුමක් ගෙනෙන්නේ විස්තර ටික කියන්නේ සුබ පැතුම් අපේ channel එක විවරම වෙනවා සුබ පැතුම් අපේ channel එක විවරම වෙනවා ඔබ වෙනුවෙන් අපේ channel එක සූදානම් වෙනවා ඔබ වෙනුවෙන් හැමදාමත් අපිත් ඉන්නවා ඔබ වෙනුවෙන් හැමදාමත් අපිත් ඉන්නවා උපන්දිනේ විස්තර ටික අපට කියන්නේ අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ නෙක පද ගොතෙනවා තාල රටාම වෙනවා නෙක පද ගොතෙනවා තාල රටාම වෙනවා දින
දිනට ඔබ වෙනුවෙන් ඉසුරු විරිදු කියනවා උපන් දිනට ඔබ වෙනුවෙන් ඉසුරු විරිදු කියනවා නම ගම ඔබේ විස්තර ටික අපට කියන්න අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ නම ගම ඔබේ විස්තර ටික අපට කියන්නේ අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ සුබ පැතුමයි චැනලය විස්තර ටික කියන්නේ සුබ පැතුමයි චැනලය විස්තර ටික කියන්නේ ලෝකයටම ඔබ පෙන්වනවා අපි සෑමදින ලෝකයටම චැනලයෙන්ම ඔබ පෙන්වනවා සියලු දෙනා එකතු වෙලා මෙතනට එනවා සුබ පැතුමක් නිති නිතියෙන් ඔබට ගෙනවා ආදර බෙර දෙමව්පියන් සියයට ගන්න පෙම්වතාට පෙම්වතියට පැතුම් ගේන්න පෙම්වතාට පෙම්වතියට පැතුම් ගේන්න ඔබේ නම ගම විස්තර ටික අපට කියන්න අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්න අපි ඉන්නවා ඔබ වෙනුවෙන් විරිදු කියන්නේ කැමරාවෙන් අද දිනයේදී උදව්ව දෙනවා ලස්සන කොල්ලෙක් නම් අපට ඉන්නවා ලස්සන කොල්ලෙක් නම් අපට ඉන්නවා ලක්ෂාන් අපේ අයියා තමයි උදව්ව දෙනවා කැමරාවෙන් නිරතුරුවම ඔබ පෙන්වනවා කැමරාවෙන් නිරතුරුවම සබ් එක දෙනවා ඔබ දන් ටික නිරතුරුවම මෙමාට දෙනවා අපේ ජින වංශනා සමිඳුන් නිතර ඉන්නවා අපේ ජින වංශනා සමිඳුන් නිතර ඉන්නවා ඉන්සර මුහුණින් දැක දැක හද සිනාව ගේනා සුන්දර දෙමෙනිවන් මගේ අරුම දකින්න ඕනා දැක්මක් තියෙනවා සමිඳුට ඉදිරිය ගැන පේනා ජින වංශනා සමිඳුන් බුදු වෙන්නයි ඕනා ජින වංශනා සමිඳුන් බුදු වෙන්නයි ඕනා channel එකක් තියෙනවා සුබ පැතුමයි කියනවා channel එකක් තියෙනවා සුබ පැතුමයි කියනවා නෙක පද ගොතනවා තාල රටාම වෙනවා උපන් දිනට ඔබ වෙනුවෙන් ඉසුරු විරිදු කියනවා උපන් දිනට ඔබ වෙනුවෙන් ඉසුරු විරිදු කියනවා විස්තර ටික ඔබ එහෙනම් මෙමට කියනවා දුරකථන අංකය දැන් ඔබට කියනවා දුරකථනය අංකය දැන් ඔබට කියනවා 0.76 7.76 බිංදුව 230 ඇමතුවාම දුරකථනය නාද කරයි 0.76 7.6 8.3 15ට ඇමතුවාම ඉසුරු ඔබට කතා කරයි 0.76 7.6 8.3 15ට ඇමතුවාම ඉසුරු ඔබට කතා කරයි ගිය තැන නම රන්දා රබාන තාලෙට වැයූ ඉසුරු සම්පත් කුමාර මම සුබ පැතුමින් ගී ගැයූ ඉසුරු සම්පත් කුමාර මම සැමදා ඔබට කවි ලියවූ තවත් විරිදු සුරල් අරගෙන මම එන්නම් අද දවසට මේ තරමින් නිහඬ වෙලා යන්නම් තවත් විරිදු සුරල් අරගෙන මම එන්නම්
අද දවසට channel එකකින් සමුගෙන මම යන්නම්